ගයිස් නොදැනුවත්වම ඔක්කොම බට යනවා වගේ. Hi guys. Diyarak lang ay lasan na sa video karගෙන අපි සිවිලි වැඩක් කරන්නේ අද මේක තමයි හදුවේ. ඉතින් guys මේ තියෙන sausages එකක් මේක එකක් අඩුයි. ඉතින් guys මේ තියෙන්නේ මේ අපේ sausages එක මේක එකක් අපයක් උස්සලා තියෙන්නේ. කැල්ල දෙන්නකොට දුන්නේ ඉතින් තනියම කෑව කරන්න දෙයක් නැහැ. මේ තියෙනවා මේකේ මේ තියෙනවා හයක් තියෙනවා. එතකොට මේ හතක් තිබිලා එකක් අක්කගේ බඩේ. හරිද? ඉතින් දැන් මේක කපා ගන්න තමයි යන්නේ. අපි නිකන් සොසේජ් ලෙවල් එකක් දාන්න යන්නේ. ඉස්සෙල්ලාම මේක ගයිස් මම මේක හොදගෙන ඉන්නම්. ගයිස් දැන් මම මේක හොදගත්තා. මේ තියෙන්නේ මගේ හොදගත්ත සොසේජස් කරහය. ඉතින් දැන් මම මේක කපා ගන්න තමයි යන්නේ. ගයිස් නොදැනුවත්වම ඔක්කොම බට යනවා වගේ. ගයිස් මම සොසේජස් කපාගෙන ඉවරයි. මේ තියෙන්නේ මගේ සොසේජස් එක. ඉතින් ගයිස් දැන් අපි යන්නේ ගෙඩියක් කපා ගන්න මියාකට ලුණු ගෙඩියක් හොයාගන්න. මේක සමහර විට ඇති වෙන්නේ මෙච්චරක් ඕනින් නම් බලමු. ගයිස් මම මේ ලුණු ගෙඩිය තෝරගත්තා මම කපාගෙන එන්නම් මේකම ඇති වෙනවා මට. ගයිස් අපිට සුදු ලුණු මේ වගේ බිග් දෙකක් අවශ්‍ය නැහැ. ඒක පොඩි පොඩියට කපා ගන්න ඕනේ. ගයිස් දැන් මම සුදු ලුණුත් කපාගත්තා. ඔයාලම ඔක්කොම කපාගෙන පෙන්නනම් තව අපිට මිරිස් ඕන වෙනවා. බලමු මිරිස් කොහොමද කපාගෙන කරලා මිරිසත් කපා ගන්න මම සොසේජ් කපාගත්ත විදිහම තමයි. ගයිස් මම මිරිස් දෙකක් හොදගත්තා. අපිට මේ වගේ මිරිස් දෙකක් තමයි තිබේ රතු පාට. දැන් මම අද සුබේ කැමරා හදන්න යන්නේ. දැන් මම ඔක්කොම කපාගෙන මේ තියෙන්නේ මම කපාගත්ත දැන් ඔක්කොම. දැන් අපිට තියෙන්නේ ෆෑන් එක ගන්න ඉන්නවා. ෆෑන් එක අරන් එනවා. ගයිස් මම තෙලුත් දාගත්තා. මේ ගුටි කන්න වගේ ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. ගයිස් දැන් මම මේකට තෙල් දාගත්තා. පේන්නේ නැහැ ඔයාලට තෙල් දාලා දෙන්න. මේ හැන්ද වෙතෙන් තියාගෙන ගෑස් එක ඔන් කරනවා. ගයිස් මම කරවිංචා කොල් දෙකක් දාලා වැදෙනවද කියලා බලුවා. තාමනේ වැදෙනවා. ගයිස් මේ ටික වැදෙනවා. මේ ටිකක් දැම්මා. ගණන් ගන්න ගයිස් සද්දේ. ගයිස් මේක බෙදෙනවා. ගයිස් දැන් මේ ටික බෙදලා කහ පාට වෙලා තියෙන්නේ. මම මේ ටිකක් දා ගන්නවා. දුරින් ඉඳන් දා ගන්න ඕනේ අතර විසිකරනත් එහෙම හාලි දුත්තයි තමයි. මේ ටිකත් හොඳට වැද ගන්න ඕනේ. මගේ ලුණු ටිකක් තියෙනවා සොසේජස් එකක් තියෙනවා. මේ ටික පැහැෙනවා. මේ ටික වැදෙද්දි මම මේකත් දා ගන්නවා. මම දැන් මේ ටිකක් දාගත්තා ගයිස්. දැන් මේ ටිකක් හොඳට වැදෙනවා සරසර ගාලා. ගයිස් දැන් මේ ටික සුපිරියටම වැදිලා තියෙන්නේ. දැන් මම සොසේජස් ටික දාගන්න යන්නේ. මේ ටික මෙහාට කරලා දැන් මම සොසේජස් ටික දාගන්නවා අර අයිනෙට. මම දැන් සොසේජස් ටික දාගත්තා. දාලා දැන් මේ අඩුව කුඩුම ටික ගම්බිස්කුට් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ගයිස් කහකුඩු චුට්ටකුත් දාගන්න ඕනේ. ගයිස් මං කෑලි මිරිසුත් දාගන්න. කොම් වැඩි දෙයක් තමයි ලුණු දාගන්න ඕනේ. දැන් මේක අපිට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ගයිස් මේ තියෙන්නේ මගේ සොසේජස් එක බබල් අපි බලමු ෆයිනල් කොහොමද කියලා. ගයිස් දැන් නම් මේක ඇති මං ඕෆ් කරනවා. ගයිස් මං ගෑස් එක ඕෆ් කරේ නැහැ. දැන් මේ ටොමැටෝ සෝස් එකක් තියෙන එකක් දාගන්න ඕනේ. හරි ගයිස් දැන් අපි ඒක දාගමු. ඉතින් ගයිස් මේ තියෙන මගේ සොසේජස් එකේ ෆයිනලි අවුට්පුට් එක. ඔයාලට පුළුවන් මේ වගේ සොසේජස් එකක් හදාගන්න. ඉතින් ගයිස් මේ තියෙන දැන් මං කිව්වා වගේ මං හදපු සොසේජස් එක සුවඳයි ඒ වගේම පට්ට රහයි මේකට අනිවාර්යෙන් සෝස් ටිකක් දාන්න. ඒක උඩ මා රහයි. ඉතින් ආයෙත් මේ රස වීඩියෝ කරගෙන යන්න බයි බයි.